ඔන්න කට්ටිය එහෙනම් බලා ගන්න අපේ ගෙදර තියෙන RC ටික. මුලින්ම MN99S version 2 එකක්. මේක ඉතින් ගොඩක් කලින් ඉඳලා පදින 112 ස්කේල් RC එකක්. මම කැමතිම එකක්. මෙයාගේ තනියට ඔන්න ගෙනාව MN82 එකක්. ඒකත් ගෙනල්ලා ඉතින් මට පුළුවන් විදිහට පොඩි වැඩ කැලේ ටිකක් දාලා හැදුවා. ඊට පස්සේ ගෙනාවේ MN78 Cherokee ජීප් එක මං ආසම එක. මේක තමයි මං ආසම එක. RC එකක් පොඩි ස්කේල් එකක් වුණාට නියමයි. මං කැමති මේකක් තමයි මේක. ඊට පස්සේ WPL C54. ඒකත් ඔය ගෙනල්ලා මම පොඩි කෑලි දාලා එක ඒවා කරලා හදලා දීලා තියෙන්නේ. ඔය අතරේදී ඔන්න තව ගෙනවා RC එකක් WPL C64 Hilux cab එක. අර කලින් ආපු එක LC79 එකක් හොඳේ. Toyota license එකක් නෙමෙයි WPL ලගේ. මේක WPL D12 drifting පොඩි ලොරියක්. ඔෆ් රෝඩ් විතරක් පැදලා හරියන්නේ නැහැනේ. ඩ්‍රිෆ්ටින් උත් කරන්න එපා ඉඳලා හිටලා හරි. ඔන්න MN128 Wrangler යකා වගේ නේ මූණ. කොහොමද ඒක? ඔන්න ZP වලින් ලොකු එකක් ආව ZP 1007 FJ Cruise එක. ඒක නම් යකා වගේම තමයි මම ආසම එකක් ඔය එකත්. ඊට පස්සේ මොකක්ද එන්නේ? ඊට පස්සේ එන්නේ ඔය ZP 1006. ඔන්න හැමෝම ආස කරන ඩිපෙන්ඩර් එක. ඩිපෙන්ඩර් තමයි ලංකාවේ කොල්ලෝ වැඩිපුරම ආස වාහනයක්. ඩිපෙන්ඩර් එකට පස්සේ පොලිමේ ඊළඟට ඉන්නේ කවුද? රිමෝබි එක 110 ස්කේල් එකේ ලොකු එකක්. ඇක්සියල් බ්‍රෑන්ඩ් එකේ පාර්ට්ස් ඔක්කොම හරියන එකක් මේක. ඒ ඔක්කොගෙම තනියට ඊට පස්සේ මං අරගෙන ආවා KF11. හිමින් විතරක් යන්න බෑනේ. හයියෙන් යන ඒවත් තියෙන්න බෑ. KF11 එකට පස්සේ එන්නේ මොකද්ද කියලා බලන්න පුළුවන් කට්ටියට. HB Bronco ළඟදී අපේ ගෙදරට ආපු කවුරුත් දෙන්නේ නැහැ ගෙනල්ලා දැම්මේ මේක මෙහාට. ළඟදී අපේ ගෙදරට ආපු ලොකු අයියා. ලොකු අයියාගෙන් පස්සේ එනවා ඔයාලට හයියෙන් යනවා නම් හයියෙන් යන්න, ඩ්‍රිෆ්ටින් කරනවා නම් ඩ්‍රිෆ්ටින් කරන්න ඒ જાති එකක්. මේ ඇවිල්ලා සච්චිව් කන්කිව් එකක්. 160 ස්කේල් එකේ එන හයියෙන් යන්න තියෙන RC එකක්. මේ තියෙන Tamiya T202 එක. හයියෙන් ගිහිල්ලා රෝලින් කරලා ඔක්කොම කරලා ඉවරනට පස්සේ අන්තිමට ඔන් රෝඩ් පැදලා ඩ්‍රිෆ්ටින් කරන්න තමයි යෝග පාවිච්චි කරන්නේ. හැම RC එකක්ම පදින්න එපයි.